Hi guys, දෙසැම්බර් පළවෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනකම් right අපේ Unity Advisor social media platform එක ඇතුලේ අපි තීරණය කරලා තියෙනවා videos 30ක් right ඔයාලට දෙන්න. මේ videos 30 මොනවද අපි කතා කරන්නේ? අපි දෙසැම්බර් පළවෙනිදා start කරමු මේ 30 day challenge එක සම්බන්ධයෙන් විස්තර. මොකද ඒක දෙන්න හිතුවේ right මම fitness challenge එකක් සම්බන්ධයෙන් right videos දාන්න පටන් ගත්තා social media වල. රයිට විශේෂම ෆේස්බුක් එක තමයි දාන්න පටන් ගත්තේ. මේක දැප්පට පස්සේ මේක බලපු රයිට කට්ටිය අතරින් කතා කරපු කට්ටියගේ ෆීඩ්බැක්ස් තුල මේක ගැන විස්තර දැනගන්න ලොකු දැඩි අවශ්‍යතාවයක් තියෙනවා කියන දේ තේරුණා. ඒ නිසා තමයි අපි තීරණය කරේ ඒ අරගෙන යන ප්ලෑන් එකට ඒ 3rd day challenge එක ඇතුළට අලුත් වීඩියෝස් 30ක් අපි හදලා රයිට් සෝෂල් මීඩියා වලට අපි දානවා කියලා. මොකද හේතුව රයිට් ඒ හරහා රයිට් ඔයා විශේෂයෙන්ම මේ වෙලාවේ රයිට් ග්‍රෝ වෙන්න බලන් ඉන්න කෙනෙක් නම් සක්සස් එකට යන්න ඔයා ක්‍රමයක් හොයන කෙනෙක් නම් ඔයාගේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ප්ලෑන් කරන කෙනෙක් නම් ඔයාගේ තියෙන රයිට් ලයිෆ් එකේ තියෙන අඩුපාඩු හදාගන්න රයිට් මේ වීඩියෝස් 30 තුල කතා කරන දේවල් ලොකු සපෝට් එකක් වෙනවා. ඒක ඔයාගේ රයිට් හෙල්ත් එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ෆිට්නස් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඒ ඔයාගේ এডুকেෂන් සයිඩ් එක වෙන්න පුළුවන්, ෆයිනෑන්ෂල් ස්ට්‍රෙන්ත් එක සයිඩ් එකෙන් වෙන්න පුළුවන්. ඔය ඕනම පැත්තකින් ඔයාට රයිට් ග්‍රෝ වෙන්න, growth එකක් ගන්න මේ වීඩියෝස් වල කතා කරන දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මගේ අලුත්ම ප්‍රොඩක්ට් එක 0 to million රයිට් 1,10,000ක පැකේජ් එක. මේ පැකේජ් එකේ අපි කතා කරන ඩීටේල් සමහර දේවල් අපි ටොපික්ස් වශයෙන් අරගෙන මේ වීඩියෝස් 30 ඇතුළට අපි අන්තර්ගත කරලා තියෙන එකත් ඔයාට ෆ්‍රී ගන්න අවස්ථාවක්. මොකද මේ දේවල් හරහා රයිට් ඔයාගේ ලයිෆ් එකට දැඩි බලපෑමක්, ඔයාගේ බිහේවියර්ස් වල ස්පෙෂලි දැඩි බලපෑමක් එල්ල කිරීමේ හැකියාව මේ ප්‍රොසෙස් එක තුළ අපි හදලා තියෙනවා. මමත් පර්සනල් චැලෙන්ජ් එකක් විතර මේ දින 30 තුල ඔය තව තියෙන ඇත්තටම මේ වීඩියෝ එක දාන තැන ඉඳන් දින 27ක් වගේ කාල සීමාවක් වීඩියෝස් 30ක් අප්ලෝඩ් කරන්න ඕන, ෂූට් කරන්න ඕන, එඩිට් කරන්න ඕන. ඒකට ඇත්තටම ලොකු කාලයක් යනවා. ඉතින් මම පර්සනලි දාගත්ත චැලෙන්ජ් එකක් තමයි රයිට් ඕකේ. සෝෂල් මීඩියා වල අපි මේ කරන වැඩේ ඇතුලේ මටත් ඕන මගේ සෝෂල් මීඩියා රීච් කරන්න. ඉතින් ඒකට අපේ තිබ්බ ලොකු ෆෝල්ට් එකක් තමයි රයිට් අපි වීඩියෝස් කන්සිස්ටන්සි නැහැ. ඒ නිසා ඒක හදන්නත් එක තමයි වීඩියෝ 30 දානවා, ඩේලි වීඩියෝස් දානවා කියන ඒ කමිට්මන්ට් එක ගත්තා. ඒ නිසා ටාගට් එක තමයි රයිට් ෆිට්නස් චැලෙන්ජ් එක වගේම ඇප් චැලෙන්ජ් එක වගේම ඒ කියන්නේ සෝෂල් මීඩියා ග්‍රෝ කරන එකේ ටාගට් එක තමයි කොයි විදියට රිවිව්ස් ආවත්, කොයි විදියට වීඩියෝ වයිරල් ගියත් ගියේ නැතත්, කමෙන්ට්ස් ලයික්ස් ආවත් නැතත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඕන එක දැන් මේකේ කන්සිස්ටන්සි එක හදන්න. පොත් කන්සිස්ටන්සි එක තමයි වැදගත් වෙන්නේ ගොඩක්ම රයිට් ඕනම දෙයක සක්සස් එකට. ඒ නිසා ඒ ඇටිටියුඩ් එකත් මේ ඊයේ එක තුල අපි ස්ථිර වශයෙන්ම හදන නිසා ඔයාට ඒ වීඩියෝස් වල දාන දේවල් හරහා රයිට් ඔයාගේ සක්සස් එකට යන ලොකු දේවල් ටිකක් වාට ඒක ඇතුළේ අපි කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දාන වීඩියෝස් එක්ක අපි රයිට් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා අපේ WhatsApp group link එකක්. ඔයාලට පුළුවන් අවශ්‍යතාවය තියෙන කට්ටිය ඒ groups වල සෙට් වෙන්න. මොකද ඒ group එකේ ඉන්න කට්ටියකින් අපි තෝරගත්ත කට්ටියව අපි අරගෙන 2020